ක්‍රියේෂන් ශ්‍රී ලංකා YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලගේ සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට වෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයමත්. සියලු ලෝක වාසීන්ට සාමය උදා වේවා, නිදුක් නිරෝගී සුවය ලැබේවා. නිරෝගීකම තමයි උතුම්ම වස්තුව අපිට තියෙන්නේ. එහෙනම් මම අද ඔයාලට කරන්න යන්නේ පොඩි වීඩියෝ එකක්. ඊයේ ඉතුරු වෙච්ච කිරිබත් කැට දෙකක් තියෙනවා මගේ. ඒක ඉතින් විසි කරන්න නැතුව මම ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. මොනවාද අද උදේට මට කන්න පුළුවන් කියලා හිතලා එකෙන් ඔයාලට පොඩි අයිඩියා එකක් දීලා වෙනස් ආකාරයේ බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගන්න හැටි තමයි අපතේ නොයවා ඒ ඉතුරු වෙච්ච දේෙන් මම හදාගන්නේ කොහොමද කියලා තමයි අද ඔයාලට කියන්න යන්නේ. ඉතින් එහෙනම් අපි ඉක්මනටම හදමු. මේ තියන්නේ කිරිබත් කැට දෙක. මම මේ හදාගත්ත මිශ්‍රණය මේකට මම බැදගත්ත පොල් ටිකක් මම එයා ෆ්‍රයර් එකේ බැදගත්තේ. ඔයාලා මේ පෑන් එකක් තියලා ඔයාලට ලිපේ බැද ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට පැණි මම පාවිච්චි කරේ කිතුල් පැණි. ඉතින් මම මේ පැණි තේ හැඳි 3ක් එකතු කරා මේකට. ලුණු කුඩු පිංච් එකක් එකතු කරා. ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරා. ඊට පස්සේ මම මේක දැන් හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. මේක අර පැණි පොල් එකක් වගේ. හැබැයි ලිපේ තියන්නේ නැහැ. මොකද මම මේ බ්‍රෙක්ෆාස්ට් එක හදන්න යන්නේ මේ ස්ටීම් කරලා. දැන් මම භාජනයක් ලිපේ තියලා තියෙන්නේ වතුර ටික උණු වෙන්න. ඒක ඒ අතරේ තමයි මම මේක දැන් මේ විදිහට මික්ස් කරගත්තා. මම කිරිබත් මේ පොඩි කප් වලින් තමයි රවුම් හදාගත්තේ. මම කරපු දේ මේක මැද්ද මේ විදිහට රවුමක් හැරුවා. අර ඔයගොල්ලෝ ඉඟුල් කිරිබත් කාලා තියෙනව නේද? අර ඒක කරන්නේත් නෙමෙයි. මේක ඉතින් මම ඉතුරු වෙච්ච එකෙන් කරන්නේ. මේ ඉතින් ඒ හාරලා මේ ඉතුරු වෙච්ච කිරිබත් ටික මම වෙනම පීරිසයකට දාගන්නවා මේ විදිහට. අයින් කරගන්නවා. අපිට ඒක පස්සේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙයි. දැන් මම මේ හදාගත්ත පැණි පොල් මිශ්‍රණය මේක ඇතුළට මේ විදිහට දානවා. හොඳට ඇතුළට මේව කරන්න මේ විදිහට දාලා දෙකටම දානවා මේ විදිහට. ඉවර වෙනකම්ම දාන්න. මම දැන් මේක අතින් මේ විදිහට කරනවා. එතකොට ලේසියෙන් වටේ හැලිච්ච ටිකක් මේ විදිහට අරගෙන ඒකට ඇතුළට දාන්න. කපාගත්ත කැට කෑලි තියෙන මේ කෑලි අරගෙන මේක මේ විදිහට වහනවා. නැත්නම් ස්ටීම් වෙනකොට පැණි ටික මේ යනවනේ අහකට නිසා මේ විදිහට මේ විදිහට වහනවා. ඉතින් මේ දවස්වල ඉතින් ඔයගොල්ලන්ට පැණි රහ කැවෙනවා ඇති. ඒ වුණාට වැඩිපුර පැණි රහ කන්න බව වැරද්දක් වැඩි හොඳ නෑ. මම ඒකයි මේකට කිතුල් පැණි දැම්මේ. කිතුල් පැණි ඉතින් එච්චර ලොකු අකුණයක් නෑ. හැමදාම කන්නේ නෑනේ. ඉතින් නිසා කමන්නේ අවුරුදු කාලේ විතරයි මේ තියෙන්නේ. මම මේ විදිහට පුරවගත්ත කිරිබත් කැට දෙක. දැන් වතුරෙන් හොඳට උතුරනවා. මම දැන් මේ ස්ටීමර් එකට දාගන්න යන්නේ. ඊට ඉස්සෙල්ලා පොඩි වැඩක් තියෙනවා. මම මේ කෙසෙල් පොලයක් මේ විදිහට ස්ටීමර් එක ඇතුළට තියලා කෙසෙල් පොලේ උඩ තියලා තමයි මේක ස්ටීම් කරගන්නේ. එතකොට ඒකෙත් අමුතු රසයක් එනවා. දැන් කිරිබත් කෑලි දෙක කූල් වෙලානේ තියෙන්නේ ෆ්‍රිජ් එකේ තියලා. මේකේ ස්ටීම් කරාම අර පැණි පොල් එකත් හොඳට තැම්බිලා කිරිබත් එකත් හොඳට සොෆ්ට් වෙලා එනවා. එනවා. දැන් මේක ස්ටීම් වෙනවා. මම මේක මේ විදිහට වහලා විනාඩි 5ක් ස්ටීම් කරගන්නවා. ඒක හොඳට නැති. දැන් විනාඩි 5 හරි බලමු කොහොමද කියලා. ඔයාලට පේනවද මේ? හොඳට තැම්බෙලා තියෙන්නේ දැන්. එහෙනම් දැන් මේක මම ඉතින් ඉවත් කරගන්නවා. මම ස්ටීමර් එකෙන් කෙසෙල් කොලයටම මේ විදිහට තියාගත්තා. මේ බලන්න ලස්සනයි නේද? ලස්සන වගේම ඉතින් රසයි. අපිට මේක සේවිං එකක්. මොකද අපි මේක විසි කරා නම් අද උදේට ඔයාලට කැමරට වෙනම වේදම් කරන්න වෙනවනේ. එහෙනම් අර පිරිමැස්සෙන් වැඩ කරගමු. අපි රස බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ ලස්සනට. එන අපි රස බලමු. මාරම රහයි. ඇත්තටම අර ලැවරියා ඉඟුල් කිරිබත් කනකොට එන ෆීල් එක තමයි එන්නේ. ඉතින් පොඩ්ඩක් විතර වෙනස්. ඉතින් මේක හරි රසයි. ඉතින් ඉතුරු වෙන දේවල් අපතේ නොයවා ප්‍රයෝජනට ගන්න හැටි තමයි මම ඔයාලට කිව්වේ. අර පිරිමැස්සෙන් වැඩ කරමු. මේ කාලේ හැමෝටම ගොඩක් අමාරුයිනේ.
ලෝක යුද්ධකුත් තියෙනවා. ඒක ඉක්මනින්ම නිම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සාමය ලැබේවා. ඔයාලා මගේ වීඩියෝ බලනකොට ගොඩක් ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතකන් ඔයාලා සතුටින් නිරෝගීව ඉන්න. නිරෝගීකම තමයි හැම දෙයකටම වඩා වටින්නේ. බයි.